අද අපි කොත්තු හදන්න යන්නේ. මේ තියෙන්නේ හීනියට ලියාගත්ත කොත්තු කෑලි. කැරට් ලූණු, සුදු ලූණු සහ රම්පේ කරපිංචා තියෙනවා මෙතන. තියෙන්නේ ලුණු, මිරිස් තර දෙකක්, මිරිස් කෑලි හා තෙල්. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගමු. දැන් අපි මේ ආකාරයට සුදු ලූණු දාගමු. ලූණු ටිකත් ඒකටම දාගමු. මිරිස් කෑලි, රම්පේ කරපිංචා. දැන් ඒක හොඳට මික්ස් කරගන්න. මේක හොඳට බැදෙනකන් අපි බැද ගන්න ඕන. අපි මේක ලුණු කර නොවි තැඹෙර ගන්නට විතරක් ලුණු කර ගත්තම ඇති. දැන් අපි කැරට් දාගමු. මම අද ලීස් එකතු කරන්නේ. ඔයාලට ඕනම් ලීස් එකතු කර ගන්න හැකි. දැන් අපි මේකට මිරිස් කෑලි ටිකක් එකතු කරගමු. මේ ආකාරයට හොඳින් කවලම් කරගන්න. මිරිස් ටිකකුත් එකතු කරගමු. ඒකත් හොඳින් කවලම් කරගන්න. දැන් අපි මේකට කොත්තු කෑලි ටික දාගමු. ඊට කලින් අපි ලුණු ටික දාගමු. දැන් ඒකට කොත්තු කෑලි ටික එකතු කරගන්න. දැන් අපි හොඳට කවලම් කරගමු. හොඳින් කවලම් කරගන්න. දැන් ඒකට බිත්තරේ එක ගාන එකතු කරගන්න. ගින්දර චුට්ටක් අඩු කරගන්න. ඊළඟ බිත්තරයක් දාමු. අපි දැන් තුන්වෙනි බිත්තරයත් එකතු කරගත්මු. දැන් හොඳින් කවලම් කරගමු. ඔයාලට ඕනම් තම්බපු මස් ටිකක් හීනියට ලියලා දාන්න පුළුවන්. මම අද හදන්නේ බිත්තර කොත්තුවක්. ඒක නිසා මම අද මස් දාන්නේ නැහැ. මේ තියෙන අද අපි හදාගත්තු කොත්තුව. ඔයාලට මේ වගේ අලුත් කෑම හදන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.